ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ෆොරෙක්ස් ගැන උනන්දු වෙන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන. ඔව්. ඒ කියන්නේ අපි බ්‍රෝකර් කෙනෙක් හරහා ෆොරෙක්ස් ට්‍රේඩ් එකක් දානකොට බයි හරි සෙල් හරි ඒක ඇත්තටම වෙන්නේ අර ලෝකේ තියෙන නියම මුදල් වෙළඳපොලේද? නැත්තම් වෙන කොහේ හරි. ඒ කියන්නේ බ්‍රෝකර් ඇතුළෙම වෙන දෙයක්ද මේක අලුත් අයට ලොකු ප්‍රශ්නයක් නේද? ඔව් ඒක ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මොකද ගොඩක් අය හිතාගෙන ඉන්න විදිහ එකිනෙකට වෙනස්. ඉතින් අද අපි බලමු බ්‍රෝකර් කෙනෙක් හරියටම කරන්නේ මොකක්ද? අපි ට්‍රේඩ්ස් ඇත්තටම මාකට් එකට යනවද නැද්ද කියලා. හොඳයි. මේකනේ තනි පුද්ගලයෙක් විදිහට. ඒ කියන්නේ අපි වගේ රීටේල් ට්‍රේඩර්ස්ලාට කෙලින්ම අර ලොකු බැංකු ගනුදෙනු කරන ඉන්ටර් බැංක් මාකට් එකට යන්න බෑ. බෑ නේද? ඒකට ලොකු සල්ලි ඕනේ ඇති. ඔව් ලොකු ප්‍රාග්ධනයක් ඕන, තාක්ෂණය ඕන. අපිට ඒක නෑ. ඉතින් බ්‍රෝකර් කෙනෙක් තමයි මේ අතරමැදියා වෙන්නේ. ඒ කියන්නේ අපි ට්‍රේඩ් කරන අර මෙටා ට්‍රේඩර් වගේ ප්ලැට්ෆෝම් එකයි අර ලොකු මාකට් එකයි අතරේ පාලමක් වගේ. අන්න හරි. හරියටම ඒක. බ්‍රෝකර් අපිට ප්ලැට්ෆෝම් එක දෙනවා. අනිත් පැත්තෙන් අර ලික්විඩිටි ප්‍රොවයිඩර්ස් ලාගෙන ඒ කියන්නේ ලොකු බැංකු ආයතන වලින් මාකට් එකට ඇක්සස් එක අරන් දෙනවා. හරි. එතකොට හැම බ්‍රෝකර් කෙනෙක්ම මේක කරන්නේ එකම විදිහකද? නෑ. ඔතන තමයි වැදගත්ම කාරණේ තියෙන්නේ. එයාලා අපිව මාකට් එකට කනෙක්ට් කරන විදිහ අනුව බ්‍රෝකර්ලව ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. වර්ග දෙකක්. මොනවද? පළවෙනි වර්ගය තමයි ECN එහෙම නැත්නම් STP බ්‍රෝකර්ලා. ECN STP ඒ මොකද්ද? Electronic Communication Network ECN හරි Straight Through Processing STP හරි සරලවම කිව්වොත් එයාලා ඔයාගේ ට්‍රේඩ් එක කෙලින්ම අර ඉන්ටර් බැංක් මාකට් එකට යවනවා. කෙලින්ම. ඔව්. ඔයා බයි ඕඩර් එකක් දැම්මොත් එයාලා ඒක කෙලින්ම ලික්විඩිටි ප්‍රොවයිඩර් නෙට්වර්ක් එකට යවනවා. එතන ඉන්න බැංකුවකින් හරි ආයතනයකින් හරි තමයි ඔයාට ගැළපෙන සෙල් ප්‍රයිස් එක මැච් වෙන්නේ. ඒ කියන්නේ බ්‍රෝකර් කරන්නේ ඒක අරන් ගිහින් දෙන එක විතරයි. හරියටම තැපැල් කාර්යය වගේ. එයාලා අතරමැද ඉඳන් සම්බන්ධ කරනවා විතරයි. හරි ඒක පැහැදිලි. එතකොට දෙවෙනි වර්ගය ඒකෙන් මොකද වෙන්නේ? දෙවෙනි වර්ගයට කියන්නේ මාකට් මේකර් බ්‍රෝකර් කියලා. නාමයේම තියෙනවා වගේ එයාලා Tamanගෙම මාකට් එකක් හදනවා. Tamanගෙම මාකට් එකක් කියන්නේ? ඒ කියන්නේ ඔයා බයි ඕඩර් එකක් දැම්මම අර ECN STP වගේ එක පිට මාකට් එකට යවන්නේ නැහැ. බ්‍රෝකර් ආයතනෙම තමයි ඔයාට සෙල් කරන කෙනා වෙන්නේ. ඔයා සෙල් ඕඩර් එකක් දැම්මොත් එයාලා ඔයාගෙන් බයි කරනවා. ඒ කියන්නේ මගේ ට්‍රේඩ් එකේ අනිත් පැත්ත ගන්නෙ බ්‍රෝකර්මයි. ඔව්. එතකොට එයාලා පෙන්වන්න මිල අර ප්ලැට්ෆෝම් එකේ තියෙන මිල ඒක අර ඇත්ත මාකට් එකේ මිලමද? නෑ ඒක ඇත්තම මාකට් එකේ මිල නෙවෙයි. ඒක එයාලා හදපු මිලක්. සින්තටික් ප්‍රයිස් එකක්. සින්තටික් කෘත්‍රිම. ඔව්. ඒක සාමාන්‍යයෙන් ඇත්ත මාකට් ප්‍රයිස් එකට ගොඩක් කිටුයි. හැබැයි ඒක එයාලගේ සිස්ටම් එක ඇතුලේ එයාලා කන්ට්‍රෝල් කරන මිලක්. හරි. දැන් තේරෙනවා එක වර්ගයක් අපිව කෙලින්ම ලෝකෙට අරන් යනවා අනිත් අය එයාලගේ පොඩි ලෝකයේ ඇතුලේ අපිත් එක්ක ගනුදෙනු කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි. පොඩි උදාහරණයක් ගමුද යූරෝ USD වගේ එකක ලොට් එකක් බයි කරනවා කියමුකෝ. හරි. ඔයා ECN බ්‍රෝකර් කෙනෙක් එක්ක නම් ඉන්නේ. ඔයාගේ බයි ඕඩර් එක කෙලින්ම යනවා ඉන්ටර් බැංක් මාකට් එකට. එතන ඉන්න ලික්විඩිටි ප්‍රොවයිඩර් කෙනෙක් බැංකුවක් වගේ තමයි ඔයාට විකුණන්නේ. බ්‍රෝකර් එක ෆැසිලිටේට් කරනවා. හරි. හැබැයි ඔයා ඉන්නේ මාකට් මේකර් කෙනෙක් එක්ක නම් ඔයා යූරෝ USD ලොට් එකක් බයි කරද්දී ඒක ඔයාට විකුණන්නේ බ්‍රෝකර් ආයතනයමයි. ඒ කියන්නේ ට්‍රේඩ් එක බ්‍රෝකර්ගේ සිස්ටම් එක ඇතුළෙම ඉවරයි. ඔව්. ඉන්ටර්නලි එක්සිකියුට් වෙනවා. පිටට යන්නේ නැහැ. මේක හරි වැදගත් කාරණයක්. එතකොට ට්‍රේඩ් එක එක්සිකියුට් වෙන වේගය. ඒකෙත් වෙනසක් තියෙනවද? ඔව් අනිවාර්යෙන්ම. ECN STP ගොඩක් වෙලාවට හරිම වේගවත්. lightning fast කියන්නත් පුළුවන්. මොකද යාලා කරන්නේ ඕඩර් එක පාස් කරන එක විතරනේ. හරි. මාකට් මේකර් කෙනෙක් එක්ක සමහර වෙලාවට පොඩි ඩිලේ එකක් එන්න පුළුවන්. ඒ වගේම අර ස්ලිපේජ් කියන දේ වෙන්න තියෙන ඉඩත් වැඩි. ස්ලිපේජ්. ඒ මොකද්ද? මිල ලිස්සනවා. ඔව් ඒ කියන්නේ ඔයා බයි හරි සෙල් හරි ක්ලික් කරනකොට ස්ක්‍රීන් එකේ දකින ගානකටම නෙවෙයි ට්‍රේඩ් එක යන්නේ පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගානකට. ගොඩක් වෙලාවට ඒක වෙලෙන්දාට අවාසි මාකට් මේකර් කෙනෙකුට ට්‍රේඩ් එක එයාලගේ සිස්ටම් එකේ ඇතුලේ මැනේජ් කරන්න තියෙන නිසා අනිත් පැත්තේ යාලම ගන්න නිසා ස්ලිපේජ් වෙන ඉඩ ECN එකකට වඩා වැඩි. හරි. දැන් පැහැදිලි. බ්‍රෝකර් වර්ග දෙකයි එක්සිකියුට් වෙන විදියයි වේගයයි. එතකොට මේ සල්ලි හොයන්නේ කොහොමද? මේ වර්ග දෙකේ ලාභ ගන්න විදිය වල වෙනසක් තියෙනවද? ඔව් ඒක තමයි සමහර විට වැදගත්ම කාරණය. ECN STP බ්‍රෝකර් කෙනෙක් ලාභ ලබන්නේ ප්‍රධානව ක්‍රම දෙකකින්. එක්කෝ ඔයා කරන හැම ට්‍රේඩ් එකකටම පොඩි කමිෂන් එකක් ගන්නවා. කොමිස් එක. නැත්නම් එයාලට ලික්විඩිටි ප්‍රොවයිඩර් ගෙන් ලැබෙන ස්ප්‍රෙඩ් එක, ඒ කියන්නේ බිඩ් ආස්ක් ප්‍රයිස් අතර වෙනස
පොඩ්ඩක් විතරක් වැඩි කරලා ඔයාට දෙනවා. ඒ පොඩි මාකප් එක තමයි එයාලගේ ලාභය. හරි. වැදගත්ම දේ ඔයා ට්‍රේඩ් එකකින් දිනුවත්, පෙරදුනත් ඒක එයාලගේ ලාභයට කෙලින්ම බලපන්නේ නැහැ. එයාලා නියුට්‍රල්. එයාලට ඕනේ ඔයා ගොඩක් ට්‍රේඩ් කරන එක විතරයි. පැහැදිලි. එතකොට අනිත් අය මාකට් මේකලා මාකට් මේකලා ප්‍රධාන වශයෙන්ම ලාභ ලබන්නේ එයාලගේ කස්ටමර්ස්ලා, ඒ කියන්නේ ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් වලින් පරදින එකෙන්. මොකක්? ඔව්. මතකනේ මං කිව්වා ඔයා බයි කරදී යාලා සෙල් කරනවා, ඔයා සෙල් කරදී යාලා බයි කරනවා කියලා. ඔව්. සංඛ්‍යා ලේඛන අනුව රීටේල් ට්‍රේඩර්ස්ලාගෙන් 485ක විතර දිගු කාලිනව අලාභ ලබනවා. ඉතින් ට්‍රේඩර්ගේ අලාභය තමයි කෙලින්ම මාකට් මේකර්ගේ ලාභය වෙන්නේ. එකපාරක් ඉන්න. ඒ කියන්නේ මම මාකට් මේකර් කෙනෙක් එක්ක ට්‍රේඩ් කරද්දි මම සල්ලි නැති කරගන්න එක බ්‍රෝකර්ට වාසියක්ද? ඔව්. හරියටම. එතන ලොකු පරස්පරයක් තියෙන නේද? කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක්. අන්න ඒක තමයි වචනේ. conflict of interest. බ්‍රෝකර්ගේ financial gain එක කෙලින්ම බැඳලා තියෙන්නේ කස්ටමර්ගේ financial loss එකට. මේක නිසා අර කලින් කතා කරපු slippage, recourse වගේ දේවල් වලින් යාලට වාසි වෙන්න යම් ඉඩක් තියෙනවා. ඒ කියන්නේ ඒකට motivation එකක් තියෙන්න පුළුවන්. මේක ඇහුවම නම් බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න කලින් ගොඩක් හිතන්න වෙනවා. අනිවාර්යයෙන්ම. මේ හේතුව නිසාම තමයි ගොඩක් serious tradersලා ECN STP brokerලට කැමති. මොකද එතන අර conflict of interest එක නෑ. බ්‍රෝකර්ට ඕනේ මම ට්‍රේඩ් කරන එක විතරයි, මම පරදින එක නෙමෙයි. හරියටම. හරි. එහෙනම් මේ ඔක්කොම එක්ක කෙනෙක් බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නකොට මොනවද අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල්? චෙක්ලිස්ට් එකක් වගේ. ඔව් අනිවාර්යයෙන්ම බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා. 1. regulation නියාමනය. මේක තමයි අංක 1. බ්‍රෝකර් පිළිගත් මූල්‍ය අධිකාරියකින් නියාමනය වෙලවද බලන්නම ඕන. FCA, ASIC, SISEC වගේ. ඔය එකෙන් අපේ සල්ලි වලට ආරක්ෂාවක් තියෙනව නේද? යම් තාක් දුරකට වංචා අඩු වෙනවා. නියාමනයක් නැති තැනක සල්ලි දාන එක හරිම භයානකයි. හරි. දෙවෙනි එක 2. trading costs. ඒ කියන්නේ spread සහ commission. මේ ගාස්තු සාධාරණද? අඩු spread පෙන්නලා වෙන charges තියනවද? hidden charges. withdrawal fees වගේ. ඒවත් බලන්න ඕන. 3. deposits and withdrawals. සල්ලි දාන්නයි විශේෂයෙන් ආපහු ගන්නයි ලේසිද? ඉක්මන්ද? ලොකු charges යනවද? මේක හරි වැදගත්. සමහර අය withdraw කරන්න ගියාම ප්‍රශ්න ඇති කරනවා. රිවිව්ස් හැම බලන්නත් වටිනවා ඇති නේද? අනිවාර්යෙන්ම. අනිත් අයගේ අත්දැකීම් බලන්න. 4 වෙනි එක execution type. එයාලා පැහැදිලිව කියනවද ECN, STPද, market makerද කියලා. හරි. ඒ වගේම execution speed එක, slippage එහෙම කොහොමද කියලා demo account එකකින් හරි පොඩ්ඩක් test කරලා බලන එක හොඳයි. නියාමනය, ගාස්තු, සල්ලි හා මෙහා කිරීම සහ ට්‍රේඩ් වෙන විදිය මේ 4 බැලුවොත් ගොඩක් දුරට හරි වගේ නේද? ඔව්. මේ ටික ගැන අවධානය යොමු කළොත් හොඳ තීරණයක් ගන්න ලොකු උදව්වක් වේවි. ඉතින් අද කතාවෙන් පැහැදිලි වෙන්නේ අපි ට්‍රේඩ් එකක් දාපුවම ඒක ඇත්ත මාකට් එකට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි තෝරගන්න බ්‍රෝකර් වර්ගය මත කියන එක. හරියටම ECNST කියන්නේ පාලමක් වගේ. මාකට් මේකර් කියන්නේ තමන්ගේම පොඩි මාකට් එකක් හදාගෙන ඉන්න කෙනෙක්. මේ දෙකේ වෙනස තේරුම් ගන්නම ඕන. ඒ නිසා බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න කලින් හොඳට හොයලා බලලා රිසර්ච් කරලා Tamanට ගැළපෙනම කෙනා තෝරගන්න කියලායි කියන්න තියෙන්නේ. ඔව් මේ තීරීම සැහැල්ලුවෙන් ගන්න එපා. බ්‍රෝකර් කියන්නේ ට්‍රේඩින් වල හරිම වැදගත් පාර්ට්නර් කෙනෙක්. ඔයාගේ ස්ට්‍රැටජි එකට රිස්ක් ටොලරන්ස් එකට ගැළපෙන කෙනෙක් හොයාගන්න. හරි. අද අපි බ්‍රෝකර් වර්ග ගැන එයාලා වැඩ කරන විදිහයි කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකයි ඔක්කොම කතා කළා. දැන් ඒ ගැන පැහැදිලි. හැබැයි ෆොරෙක්ස් වල තව බලවත් ඒ වගේනම හරිම බයාවරක වෙන්නත් පුළුවන් මේවලමක් තියෙනවා බ්‍රෝකර්ලා දෙන ලෙවරේජ්. උතෝලනය. ඔව් මේ ලෙවරේජ් කියන්නේ මොකක්ද? ඒක කොහොමද ට්‍රේඩ්ස් වලට බලපාන්නේ? ඒකේ තියෙන අවදානම් මොනවද? ඒකත් හරියටම තේරුම් ගන්න එපේ නේද? අනිවාර්යෙන්ම. ඒක තවත් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඒ ගැනත් අපි ඉදිරියේදී මේ වගේම ගැඹුරින් කතා කරමු. ඒකත් කල්පනා කරන්න වටින දෙයක්.